ආණ්ඩුව තව මාස 6ක් තිබ්බොත් මොකද වෙන්නේ? තිබ්බොත් මේ දරුවෝ 279ක් ඝාතනය කරපු දේශපාලන අරමුණ සහිතව ක්‍රියාත්මක වෙච්ච උන් ටික ඔක්කොම හිරේ. දුරේ සලේ පිල්ලයන් විතර නෙමෙයි. එතකොට මේ මාස 6ක් ආණ්ඩුව යන්න දුන්නොත් මොකද වෙන්නේ? තමට සදාකාලිකවම ඉන්න වෙනවා කූරු ගණන් කර කර. ඊට කලින් මේ ආණ්ඩුව පෙරලන්න ඕනේ නැද්ද? පෙරලන්න ඕනේ. කල්ලගුරු නෙමෙයි දලියගුරු හරි පාවිච්චි කරලා පෙරලන්න ඕනේ. ඒ නිසා උදේ හවස මේ ආණ්ඩුවට ගහනවා. අර මෙච්චර සාමාන්‍ය ජීවිත ගත කරන මහජනීයවිතය හදලා මෙච්චර වංචා දූෂණය නතර කරලා මේ නාස්තිකාර දේශපාලන ජීවිත ඔක්කොම නතර කරලා විශ්‍රාමයට පපිමත් උසල කප්පාදු කරගෙන කිසිදු ඇමති නිවසක් මංගලාවක් පාවිච්චි නොකර ආරක්ෂාව වටපිටේ තිබ්බ වාහන ඔක්කොම අත්හැරලා මෙච්චර සරල ජීවිත ගත කරන මහජනීයවිතයෝ ඉන්න ආණ්ඩුවක් ඉතිහාසයේ පළමු වතාවට මේ රට ජනතාව හදලා ඒ ආණ්ඩුව තව මාස 6ක් තිබ්බොත් එimhe හිටපුන්ට එන්නේ හිර යන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා 1.66 ලක්ෂයක් තමන්ගේ බිරිඳගේ උපාධි ප්‍රදාන සොයයට පුද්ගලික සංචාරය සඳහා පාවිච්චි කළා කියලා ඔප්පුලා ඉවරයි. දමනි 10ක් හිර වුණත් ඒක තමයි වැත්ත කතාව. මහ දමනි විතර නෙවෙයි ඉතුරු දමනිත් හිර වෙලා තියෙනවා කියලා කිව්වත් අධිකරණ දෙක ඔප්පු වෙනවා. රුපියල් 25000 වඩා රජයේ දේපල අවභාවිත කළොත් අප නැහැලි. මේ 1.66 ලක්ෂයක්. ඒතර හිර යන්නේ ඒ ඔප්පු වෙලා තියෙන්නේ. ඒ අධිකරණයේ කරුණු ඉදිරිපත් කළා තහවුරු කරන්න විතරයි තියෙන්නේ. යාබස් ගනුදෙනුවේ ඩොලර් මිලියන 6ක්. එංගලන්තයේ අධිකරණයේදී ලංකාවට අල්ලස් දුන්නා කියලා එංගලන්තයේ අධිකරණ දෙරේ දරුවෝ වෙච්ච එක තමයි ලංකාවේ පරීක්ෂණ පවත්වන්නේ අපි. එංගලන්තයේ අධිකරණ ඔප්පු වෙච්ච එක. දැන් කපිල චන්ද්‍රසේන කියන හිටපු ජාමන් නාමල් රාජපක්ෂගේ account එකට චමල් රාජපක්ෂගේ බාලපුතාගේ account එකට සල්ලි දාපුවා දැන් කියනවා. දැන් එවනේ විවෘත වරතු දීලා තින්නේ චමල් රාජපක්ෂගේ බාලපුතා අත්තරනු ගන්න. ඒතකොට මේ ආණ්ඩුව පෙරලන්න ඕනේ නැද්ද ඒගොල්ලෝ? මේක පෙරලන්න ඕනේ. ඒක තමයි අරමුණ. ඔවුන්ට ඒ අරමුණ තිබ්බට කමක් නැහැ. තමුන්නාසල ඒ ගුලිය කන්න එපා. ඉල්ලීමක් කරන්න. අපි හොඳ නැත්තම් අපිට වඩා හොඳ මිනිස්සුන්ගේ ආණ්ඩුවක් හදාගන්න. හිරු මාධ්‍ය නාලිකාවට ඕනේ තමයි මේ ආණ්ඩුව පෙරලන්නේ. දුමින්ද සිල්ලා කියන අපරාධකරුවා මරණ දඬුවම් නියම වෙලා තියෙන්නේ. ගෝඨාභය එකපාරක් නිදහස් කළා. නමුත් ඒක නීති විරෝධී කියලා නැවත හිරේට ගියා. එතකොට දුමින්ද සිල්ලා එළියට එන්න නම් ජනාධිපතිවරයෙක් ඕනේ රෙනෝ සිල්ලාට හිරු මාධ්‍ය නාලිකා අයිතිකාරයට මල්ලිව නිදහස් කරගන්න. නැත්නම් මල්ලි හිරේ මැරෙන්න වෙන්නේ. මොකද මරණ දඬුවම් නියම වෙච්ච කෙනෙක් ජීවිතාන්තය දක්වා මැරෙනකන් හිරේ. ඒතර මල්ලි හිරේ මැරෙන්න දෙනවද? අනුරු කුමාරගේ ආණ්ඩුව වට්ටලා නාමල් කුමාරයා ගේනවද? ඒ තෝරා ගැනීම තමයි රෙනෝ සිල්ලාට තියෙන්නේ. හැබැයි ඔබට ඒ තෝරා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ.